මඩ සෝදාගත් කල ගොවියා රජකමද සුදුසුයි කියලා ලංකාවේ කීමනක් තිබ්බට මම ඒක ඇත්තද දන්නේ. අද කොමරි මම ඔයාලට ගේන්න යන්නේ මඩ වලින් තියෙන ගේම් එකක්. කොමරි ඒකේ තියෙන මට සුද්ධ කරලා දාන්න සුද්ධ කරලා මනි හොයන්න තියෙනවා. හරිද? එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් අද අපි යන්නේ මේ පේන කැත බයික් එකට ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න. powered by Mr. Hangy. ඔහෝ යාළුවනේ මේ ඉන්නේ බයික් අම්මට මු මාරික් වලට ආයේ උඩ පැන්නනේ. මු හඳේ ඉන්නේ. Oh I see. ඔන්නේ. අනිත් පැත්ත ආරන්නේ කොහොමද? මතවත් ආරේ. බලන්න භාගයන් මිවරු. ඉස්සරහ කළෝ my god. මේකෙන් ඒම පස්සට ඇල්ලුවා නම් ඒ හඳට මේ යන්න වෙන්නේ අවුරග්‍රහ මණ්ඩලයේම රෝමත් තාලෙන්න වෙඩි දිනෝ බයික් එකේ වැඩි ගේමක් නැහැ නේ බලන්නකො දැම්ම ඉවරයි. ඇත්තටම මේක මම කැමති දවල්ට රැට උදේට මූණ හොදන්නේම පාවිච්චි කරන්න. මට පේනවා මාර ඉක්මනට මම කළුවෙන්ද මම සුදුයි කියලාත් හිතෙනවා මේ ප්‍රෙෂර් එකට. ඕකේ. කොහෙද මන් තියෙන්නේ? මේ අවස්ථාවේදී මට මුකුත් ඇහෙන්නේ නැහැ මේ වතුර ශබ්දෙට. තව තියනවද බං? අම්මට. හරි කැන්ඩල් එක කරේ අනිත් කැන්ඩල් එක ටැබ් එක ඔබමු ටැබ් එකේ ඔබන්න දෙයක් නැද්ද බං? තියෙනවා නේ. බලන්න ටැබ් එක නැත්නම් අපිට මේක අද හොදන්න වෙන්නේ නැහැ. මම දන්නෙත් නැහැ මට පේන්නෙත් නැහැ. ඔබ මේ ටයර් එක තමයි අම්මා උඩු බිම බුදියේගෙන බයිසිකල් අයිතිකාරය දැක්කම උඹට බයික් එකේ ලියලම දෙන්න. ඕකේ. බලන්න මෙච්චර කැපවීමක්. තව කොච්චර තියෙනවද බං? යක්කෝ ගියා කියලා බයිසිකල් එක. හරි මට සිරි ඔහු ටැබ් එක හරිද බං? බිම බොදාගෙන හොදන්නේ හරිය. ඉස්සරහ තියෙනවනේ. Oh my god. මේකට හේදෙනවද කඩලා යනවද දන්නේ. ඔයා පැත්ත බලමු එයා පැත්ත. එයා පැත්තේ ඇතුළනේ. බයික් එක හිතුවට ලේසිත් නෑ නේ. අස්සවල් මුල්ලවල් තියෙනවා. නියෝ ගාලා. කොබන් ඉවර නැද්ද යකෝ? break this rear fender. अरे job එක complete කරා. ඉතින් ඔයාලට මේ වගේ වාහන තියෙනවා නම් මට දෙනවා මේ වගේ පේන්ට් කරලා ලස්සනට දෙන්න. බයෙන් එපා මම මෙන්න මේකෙන් ගන්න නැහැ. මොකද වාහනේ උනත් පිල්ලෙනවා. ඉතින් ඔයාලට වාහන හොදන්න තියෙනවා නම් දැන් මම තන්න Mr. Hangy. ඒක තෝරන්න පුළුවන් නේ දැන් නේ මාට උඩු වෙන්න ඕගන්නර බඩ ගාපු සීන් එක නැද්ද අඩෝ එච්චරයි ඉතින් අදට ගේම් ප්ලේ එක මෙතන ඉවරයි මොකද අද පොඩි බයික් එකක් තිබ්බේ ඒක පොඩි වෙලාවක් ඇතුළත ඉවර කරගන්න පුළුවන් වුණා ඊළඟ පාර අපි නගරයම හොදමු එහෙනම් අද මං ගියා නිවන් සුව